Hi guys, welcome back to my YouTube channel. මම මේ යන ලෑස්තිලා ඉන්නේ ආදරණීය හැන්දෑවක් කියන කොන්සර්ට් එක බලන්න. මං කියවන මම විතර නෙමෙයි අපේ පවුලේ අය ඉෂාරක්කයි පවුනේත් ආව අපිත් එක්ක යන්න. අපි එතනට යද්දිත් ඒක පටන් ගන්න තිබ්බේ නැහැ. කොන්සර්ට් එක වෙද්දි පාන්දර 12:00 විතර වුණා. ඉතින් අපේ අම්මගේ හෙට බර්ත්ඩේ එක. දැන් ඉතින් හෙට කිව්වට අදනේ. ඉතින් අපි හිතුවා කේක් එක අරගෙන ආවලා 12ට සර්ප්‍රයිස් කරනවා කියලා. කායිකේ කේක් එකකුත් අරන් ආවා. අපේ අම්ම දන්නේ නැහැ මුකුත්. බලමු යා සර්ප්‍රයිස් වෙයිද කියලා. පස්සේ ඉතින් අපි කේක් කපලා එතන හිටපු අයට කේකුත් බෙදලා ආයෙත් අපි ගෙදර එන්න ආවා. ඉතින් මට අද උදේම ක්ලාස් එකක් තියෙනවා. මට විතර නෙමෙයි අපේ මලේටත් තියෙනවා. ඉතින් අපි දෙන්නම එකට තමයි මේ යන්නේ ක්ලාස් එකට. ඉතින් මම දැන් ක්ලාස් එකට ආවා. මේ ඉන්න මගේ මොඩේ යාළුවෝ ටික. බස් ඇරපු ගමන් මම ටක් ගාලා ගියා ඉෂාරක් කරේ ගෙදර. ඊයේ ගියාට පස්සේ මට රස දොඩම් විදුරුකුත් හම්බුණා. ඊට පස්සේ අපි දෙනා ටක් ගාලා ආව ටවුන් එකට. මොකද මම මල් බොකේ එකක් ඕඩර් කරලා තිබ්බේ අම්මට gift එකක් විදිහට දෙන්න. ඉතින් ඒක ගන්න තමයි ආවේ. තව බඩු වගේකුත් ගන්න අපි නතර කරා. මොකද අද අපේ ඇයට චූටි පාටියක් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් අම්මා හිතන් ඉන්නේ රෑ 12ට සර්ප්‍රයිස් කරපු හින්දා ආයෙ මුකුත් නැහැ කියලා. ඒත් අපි හිතුවා පොඩි පාටියක් දානවා කියලා. ඉතින් ආපු ගමන් මම කේක් එක හදන්න පටන් ගත්තා. දැන් ඉතින් අපේ අම්මා අහනවා කාටද කේක් අරකයි මේකයි. ඉතින් මං කිව්වා නංගිගේ යාළුවෙට තමයි මේ කේක් එක කියලා. පොඩි බොරුවකුත් කියනුණා ඉතින්. දැන් ඉතින් කේක් එක නම් සෑහෙන දුරට හදලා ඉවරයි. අම්මා තාත්තයි දෙන්නම ටවුන් එකට ගියා. ඒ ආස්සේ දැම්මා ඉෂාරක්කයි මේ ගේ චුට්ටක් ඩෙකරේෂන් කරගන්න තමයි හදන්නේ. ඉතින් ඉෂාරක්කම්මට උදව්වට අපේ ගෙදර ආවා. ගියත් අම්මලා ගියත් එක්කම දැන් අපි චුට්ටක් මේක ඩෙකරේෂන් කරගන්න තමයි හදන්නේ. ඒක ලස්සනයි. හරි මේක අල්ලගන්න මම පීඩිඑෆ් කරන්න. ඉතින් මං උදේ නන්දලටත් කෝල් කළා කිව්වා හවස් වෙලා අපේ ගෙවල් පැත්තේ එන්න චුටි පාටියක් තියෙනවා කියලා. ඉතින් එයාලත් ඔන්න දැන් හැමෝම ඇවිල්ලා ඉන්නේ. කො අම්මා දෙගාන්න තව රිබන් ගේන්නේ. පේනවනේ ඉතින් නංගිලාට වීඩියෝ කරන්න කියලා දුන්නාම එයාලා වීඩියෝ කරලා තියෙන්නේ මෙන්න මෙහෙම තමයි. ඉතින් අපේ අම්මලා ආවා. ඉතින් අයියා එනවත් එක්කම අපි ලයිට් ඔෆ් කරලා චුට්ටක් සර්ප්‍රයිස් කරන්න හිටියා.
ඉෂාරා මන්ට ඉක්මනට. ඉෂාරානික්මට බලන්නකො ඉතින් මේ දිනට කවන්න අමතක වෙලානේ. කේක් එක රහයිද? ඇත්තටම ආමේ කන්න. කොහොමද නහතන? ඊට පස්සේ අපි කට්ටියම රෑ වෙලා පන්සල් ආවා. බයි බයි. ඉතින් එදා ඔන්නෝම තමයි දවස ගත වුනේ. ඇත්තටම හරිම සතුටු දවසක්. ඉතින් මම ආයෙත් දවසක ලස්සන vlog එකක් ඔයාලට අරගෙන එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න.